Hello මගේ නංගි මල්ලා. ඉතින් කොහමද? මේ ඇවිල්ලා මගේ සෙකන්ඩ් වීඩියෝ එක. මේ වීඩියෝ එක කලින් වීඩියෝ එක වගේම තමයි. O level ගොඩ දා ගන්න ඕන නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. ස්කිප් කරන්නේ නැතුව ස්පීඩ් එක වැඩි කරලා හරි තේරෙන විදිහට බලන්න. මොකද මේක කලින් කිව්වා වගේ ඔයාලගේ ජීවිතේ වෙනස් කරන වීඩියෝ එකක් වෙන්නත් පුළුවන්. හරි. දැන් මම කලින් වීඩියෝ එකේ කිව්වා මම වීඩියෝ ෆස්ට් වීඩියෝ එක මම මෙන්ෂන් කරන ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ෆස්ට් වීඩියෝ එකේ කිව්වා නේද ඔයාලට මම ફોකස් කරන්නේ රයිටින් පාර්ට් එක කියලා. මොකද writing and grammar part දෙකක් තියෙනවානේ. grammar part එකේ හුඟක්ම තියෙන්නේ fill in the blanks. එතකොට දැන් fill in the blanks අපිට මොකක් හරි ගේමක් ගන්න. මොකක් හරි ගේමක් ගහලා තියෙන උත්තරයක් දාන්න තියෙන මේ blanks වල. ඒනවා writing part එකේ එහෙම නෙවෙයි. writing part එක ඇවිල්ලා හරියට දැනගෙන ready වෙලා ගියොත් අනිවාර්යෙන් ඔය writing part එකෙන් ඔයාලා full ලකුණු ගන්න පුළුවන්. දැන් writing part එක කොහොමද එන්නේ? දැන් first video එකේ මම ඔයාලත් එක්ක කතා කරේ test 6 එක. ඊට පස්සේ සාමාන්‍යයෙන් writing questions එන්නේ මෙහෙමයි. part 1 එක තියෙනවානේ. part 1 එකේ දැන් මේ වීඩියෝ එකේ මම අනුමාන ටිකක් කියනවා. හරිද? ඒ අනුමාන කියනවත් එක්කම මේ වැඩේ දැන් මේ මම කරන්න යන දැන් කරන්න යන question එක හරියටම සරලවම ඔයාලගේ ඔළුවට යන විදිහ තමයි මම මේ කරන්නේ. මේක හරියට අල්ලගන්න මුකුත්ම දන්නේ නැති එක්කෙනෙක්ට උනත් මුකුත්ම දන්නේ නැතුව මේ question එක first try කරන එක්කෙනෙක්ට උනත් හොඳට කරගන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි ඒක නිසා වීඩියෝ ස්කිප් කරන්න නැතුව අනිවාර්යෙන් බලන්න. දැන් මෙහෙමයි. writing එකේදී ඔයාලට 6th question එකේ තියෙන test වලින් අපි ඔයාලගේ English paper එකේ questions දෙන්නේ. text 6 එකේ සාමාන්‍යයෙන් text 6 එක මම කලින් වීඩියෝ එක කරලා තිනවා ඒක බලන්න. ඊට පස්සේ අය part 2 එකේ part 1 එකේ තියෙනවා test 8 කියලා. නේ? ඔය test 8 එකේ තියෙන ඔයාලට මොකද්ද? paragraph එකක් ලියන්න. paragraph එකේ මේ ඔයාලට දෙනවා topics දෙකක්. හරිද? topic A and topic B කියලා. එතකොට ඔය topic A and topic B එකේ පොඩි paragraph එකක් වචන 50ක් විතර තියෙන paragraph එකක් ලියන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට ඊට පස්සේ දැන් part 1 එකේ writing questions වල තියෙන question number 6 and question number 8. So if we move to the question number 2 මේකේ තියෙන test in part 2 test number 14 and test number 16. test 16 test 14 and test 16. එතකොට මෙන්න මේකේ test 14 එකේ තියෙනවා. test 14 එකේ කලින් වගේම ඔයාලට options දෙකක් තියෙනවා. option A ඊට පස්සේ ආයෙ තියෙනවා ඔයාලට option B කියලා. Okay, so in option A මොනවද ඔයාලට එන්නේ? option A එකේ ඔයාලට letter එකක් ලියන්න එනවා. හරි? එතකොට ඔය letter එක බෙදෙන්න පුළුවන් තව ආකාර දෙකකට. එකක් රාජකාරී ලිපියක්, අනිත් එක රාජකාරී නොවන ලිපියක්. formal and informal letter. ඉතින් ඒ දෙක තමයි මෙතන. formal ඊට පස්සේ informal. Okay. ඊට පස්සේ අපි move වුණොත් part B එකට. part B එකේ ඔයාලට තියෙන්නේ chart description නේද? chart description. Okay. ඉතින් chart description එකේ ඔයාලට එනවා pie chart එකක්. ඊට පස්සේ bar graph එකක්. table description එකක් එනවා. ඊට පස්සේ බොහෝ විට ගොඩක් වෙලාවට ඇවිත් නැහැ. ඒනත් Venn diagram එකක් එන්නේ ටිකක් තියෙනවා. Venn diagram එකක් distract කරන්න ඉඩකඩ තියෙනවා බොහෝ වෙලාවට. pie chart එක bar graph එකක් table description එකක් Venn diagram එකක්. ඔන්න ඔය ටික. ඊට පස්සේ question number 16 එකේ තියෙන්නේ එක්ක essay එකක් report එකක්. අන්න ඔය ටික ලියන්න මම question number 16 එකයි question number 8 එකයි ඊළඟ වීඩියෝ එකේ මගේ වීඩියෝ 3 එකේ මම ඔයාලත් එක්ක ඩිස්කස් කරන්න. දැන් අපි ફોකස් කරන්න යන්නේ දැන් ඉස්සෙල්ලාම ફોකස් කරා question number 6 එක. දැන් අපි ફોකස් කරන්න යන්නේ question number 14 එක. Okay. in question number 14 මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. ඉතින් මම ඇනලයිස් කරපු විදිහට සාමාන්‍යයෙන් මේ pie chart එකයි bar graph එකෙන් දෙකෙන් එකක් අනිවාර්යෙන් එනවා. හුඟක් වෙලාවට බහුතරයක් හුඟක් වෙලාවට ලොකු probability එකක් තියෙන්නේ pie chart එකේ bar graph එකේ පොඩි bar graph එකකට. Okay. එතකොට table description එක මම හිතන්නේ මේ කාලෙට එන්නේ නැති වෙයි. So we can eliminate table description. But most of the time දැන් තියෙන gossips and trend එකත් එක්ක අපි මේ කලින් කරපු prediction guessing papers උත් එක්ක Venn diagram එකක් එන්න දින ඊටකඩ ගොඩක් තියෙනවා. ඒ වුණත් මම ලොකුවටම focus කරන්නේ මෙන්න මේ bar graph to pie chart. Okay. But other than that Venn diagram might come. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. හරි. මේ ඔක්කොම description ලියන්න එකම රටාවට. ඔයාලා හදනවනේ කෝකටත් තයිලේ කියලා. එකම තයිලේ හැම ලෙඩරටම දාන්න පුළුවන්. අන්න ඒ වගේ හැම ලෙඩරටම ගන්න එක තයිලයක් තියෙන. අන්න ඒ වගේ කෝකටත් තයිලේ කියලා. මෙන්න මේකට තියෙනවා එකම විදිහට ලියන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් වීඩියෝ ස්කිප් කරන්න එපා.
මේ වගේ ජීවිත වෙනස් කරන වීඩියෝ වෙන්නත් පුළුවන්. දැන් මම කරන්න යන්නේ සාමාන්‍යයෙන් රජයක් විසින් හැම අවුරුද්දකම O level supporting paper කියලා paper 1 and 2 එකක් publish කරනවා. ඉතින් මේ paper 1 and 2 එක මගේ description එකේ තියෙනවා. ගිහලා download කරගන්න පුළුවන්. දැන් අපි කරන්න යන්නේ මේ description ඒ paper එකේ තියෙන question number 14 එක. Okay. මම හිතුවා මෙතන නෑ වැඩි තේරෙන්නේ නැති කියලා. දැන් අපි යමු ඒ paper එකේ question number 14 එක කරන්න. Okay. ඉතින් මගේ නංගිලා මල්ලිලා මම හිතන්නේ දැන් download කරලා ඒක ඇති. අදිසෝ download කරගන්න බැරි මොකක් හරි අවස්ථාවක් ආවොත් මම කෝකරත් කියලා ඔයාලට question එක මේ පැත්තේ display කරන්න. Right? Okay, so let's move on to the question number 14 of supportive question paper, model paper 2025. Okay, මේකේ දැන් අපි යන්නේ මොකේද 14 question එකේ option B එකට නේ 14 question එකේ B එක තමයි දැන් අපි focus කරන්න යන්නේ හුඟක්. So in question B අපිට තියෙනවා the community center in your village completed several community services this year. ඒ කියන්නේ ඔයාලගේ community center එකේ ඔයාලගේ ග්‍රාමීය community center එකේ community services ගොඩාක් මේ අවුරුද්දේ යාලා complete කරලා තියෙනවා සම්පූර්ණ කරලා තියෙනවා. The bar chart below shows how much money was spent to each service. ඉතින් මේ පහළ තියෙන bar graph එකේ පෙන්නනවනේ එච්චර service කරන්න එක service එකක් කරච්චර මුදලක් ඒ කටේට වැය වුණාද කියලා. Okay. Study the chart carefully and write a description of the information presented. Use about 100 words. අන්න ළමයි. දැන් මෙතන ඔයාලට තියෙන්නේ description එක. ඒ කියන්නේ chart description එක වචන 100කට සීමා කරන්න. ඊට වඩා ලියන්න යන්න එපා. යාළුවා ලිව කියලා ලකුණු හම්බෙන්නේ නැහැ. වගේ බොරුවට කාලේ වැය වෙනවා විතරයි. Okay. And also they have given some words in a box. එයාලා box එකක් ඇතුලේ වචන ටිකක් දීලා තියෙනවා. ඉතින් මේ වචන ඇතුලේ තියෙන වචන අරගෙන ඔයාගේ paragraph එක ලියන්න. description එක ලියන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඔතන වචන දැන් මෙතන වචන තියෙනවා highest, higher than, least, less than, equal. දැන් ඔතන වචන පහක් තිබ්බට ඔයාගේ වචන පහම include කරගන්න ඕනේ කියලා නීතියක් නැහැ. හරි. මොකද වචන පහම include කරගන්නවා කියන්නේ ඔයාට අඩුම වචන 100ක් නෙමෙයි 150ක්වත් යනවා ඔය full description එක ලියන්න. ඒක නිසා ඔයාට වැදගත් වෙනවා ඔයා plan කරලා තියෙන විදිහට විතරක් එතන ඔයා plan කරලා තියෙන වචන ටික තියෙනවා නම් ඒ වචන ටික include කරගන්න. දැන් මට ඕන වුණොත් මට highest, least, equal. මම ওই වචන තුන එකතු කරගත්තා කියන්නේ. අන්න ඒ ටික මේක ගන්න. එතකොට මට higher than, least than මම මේ දෙක ignore කරනවා. So that I won't use that. මම ඊට අයින් කරනවා. අන්න ඒ වගේ මේ box එකේ තියෙන පළියට ඔක්කොම වචන ටිකයි කියන්න ඕනේ නැහැ. But ඔයාගේ ලියන description එක methodical එකක් වෙන්න ඕනි content එකකට ගලාගෙන යන්න ඕනි. Okay. So ඉතින් දැන් අපි බලමු community services performed by the community center. දැන් අපි බලමු bar graph එක. එතකොට ඔයාලට පේනවා amount spent in rupees තියෙන්නේ මොන පැත්තටද? සිරස් අත පැත්තට. සිරස් අත කියන්නේ vertical side එක. ඊට පස්සේ මේ තිරස් පැත්ත. තිරස් පැත්ත කියන්නේ horizontal. vertical, horizontal. vertical, horizontal. හොඳට ඔළුවේ දාන්න vertical, horizontal. vertical, horizontal. මොකද vertical, horizontal. vertical කියන්නේ සිරස්. හදිසියක් ඥාන එක පැටලෙනවා නම් vertical. wall එක තියෙන්නේ සිරස්වල නේ wall එක කියන්නේ බිත්තිය. බිත්තියේ තියෙන සිරස්ස wall vertical VVV. එතකොට ඒකෙන් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න පැටලෙනවා නම් හරි පැටලෙන්නේ නැති කට්ටියත් ඇත්ති පැටලෙන කට්ටියට මම මේ කියන්නේ. සිරස් තිරස් vertical horizontal vertical horizontal. හොඳට ඔළුවේ තියාගන්න bar graph එක කරෙද්දී අපිට vertical horizontal ඉතා වැදගත්. Okay. ඉතින් vertical එකේ අපි මොනවද දීලා තියෙන්නේ? amount spent in rupees. amount spent in rupees. එතකොට horizontal axis එක මොනවද දීලා තියෙන්නේ? ඔකට කියන්නේ මොකද්ද? vertical axis horizontal axis. vertical axis horizontal axis. axis. Okay. සිරස් තිරස්. හරි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඒකයි මම මෙච්චර වෙලා කියන්නේ. ඒ තියෙන මේ මෙතන හොඳට ඔළුවේ දාගන්න. මම කියවනේ මේක මම ඉතාල සරලව කියලා දෙන්නේ. Okay. එතකොට මේ horizontal එකේ මොනවද තියෙන්නේ? horizontal එකේ තියෙන්නේ ඒ කට්ටිය කරපු community services. නේ? එතකොට providing spectacles for the needy. ඒ කියන්නේ මොකද්ද කණ්ණාඩි දුන්නා. හරිද? ඒ අවශ්‍ය ග්‍රාමීය අවශ්‍ය මිනිස්සුන්ට කණ්ණාඩි ලබා දුන්නා. හරි. ඊට පස්සේ repairing the village road. ගමේ තියෙන පාරවල් සංවර්ධනය කරා. හැදුවා. ඊට පස්සේ providing dry rations for the needy family. ඒ කියන්නේ වියලි බඩු අත්‍යවශ්‍ය පවුල් සඳහා වියලි බඩු ලබා දුන්නා. ඒකත් එක මෙහෙවරක් ඒ කට්ටිය කරපු. ඊට පස්සේ repairing school canteen. ඉස්කෝලේ කැන්ටිම අලුත් වැඩියා කරා. තව එකක් තියෙනවා blood donation campaign. ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්වුවා. ඉතින් ඕවා තමයි ඒ කට්ටිය කරලා දෙන services. ඊට පස්සේ ඒකට ගිය මුදල තමයි ඒ කට්ටියට සිරස් vertical පැත්තෙන් තියෙන්නේ. Okay? හරි. එතකොට දැන් මෙහෙම එකක් තියෙනවා නම. ඔයාලට මෙහෙම එකක් තියෙනවා නම. ඔයාලගේ දැන්
මම ආයෙ question එක ලියන්න මේ question එක දාන්න මේ පැත්තේ. මේ question එකේ ඔයාලා question එක තියෙන්නේ the community center in your village completed several community services in the year. ඔය කියන්න තියෙනවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? The bar chart below shows how much money was spent each service. Okay? එතකොට අපිට පුළුවන් ඔය දීලා තියෙන question එකෙන්ම ඔයාලගේ පළවෙනි paragraph එක හදාගන්න. දැන් ළමයි ඔයාලගේ මම කියවනේ flow එකක් තියෙන්න ඕනි කියලා ඔයාලගේ description එකේ මොකක්ද ඔය flow එක? මේ description flow එක ඔයාලගේ pie chart එකටයි ඊට පස්සේ bar graph එකටයි ඊට පස්සේ Venn diagram එකටයි දෙකටම වටිනවා. Okay? so මොකද්ද මේ flow එක? මේ ඔක්කොටම flow එක ඇවිල්ලා මෙන්න මෙහෙම. ඉස්සෙල්ලාම ඔයාලට දීලා තියෙන question එක තියෙනවානේ. ඒ question එකට අදාළව graph එක තියෙනවා. ඔය graph එක ගැන පොඩි හැඳින්වීමක් දෙන්න ඕනේ. මොකද්ද මේ graph එක සම්බන්ධ? අයිති වෙයි මොකද්ද මේ graph එක අපිට හංගවන්නේ? අන්න ඒ වගේ graph එක ගැන පොඩි introduction එකක් දෙන්න ඕනේ. හැඳින්වීමක් දෙන්න ඕනේ. එතකොට මේ පළවෙනි paragraph එක first paragraph එක introduction එක කියලා මම දානවා. introduction එක. ඊට පස්සේ මොකක්ද යන්නේ? ඊට පස්සේ යන්නේ අපි මේකේ body එකට. ඒ කියන්නේ දැන් මෙතනදී අපි කියන්නේ මොකද්ද? මේක ඇවිල්ලා මේ දැන් මේ example එක ගත්තොත් මේක ඇවිල්ලා bar graph එකක්. මේ community service එකෙන් කරන මේ services තමයි මේකෙන් අපි පෙන්නන්නේ. ඊට පස්සේ ඒකට කියපු මුද්දල තමයි මෙහෙම පෙන්නන්නේ කියලා. අන්න ඒක තමයි මේ bar graph එකේ මොකද්ද introduction එක වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි paragraph එකේ අපි ලියන්නේ මොකද්ද? description analysis. හරි. මේකේ මොකද්ද අපි කරන්නේ? මේකේ ඔයාලා ලොකෝ හිතන්න බා. මේක අපි ඔයා හිතන්න description කියලා. description එක කියන්නේ මොකද්ද? description එක කියන්නේ දැන් අපිට පේනව නේද? අපි දැන් මේක අධ්‍යයනය කරොත් අපිට පේනවා එකක් සමහර ඒවාට ගොඩාක් මුදල් ගිහින් තියෙනවා, සමහරක් ඒවාට පොඩි මුදල් ගිහින් තියෙනවා, සමහරක් ඒවාට equally දෙකටම එක ගානමයි ගිහින් තියෙනවා, සමහරක් ඒවාට මීට වඩා සාපේක්ෂව වැඩියෙන් ගිහින් තියෙනවා. අන්න ඔය වගේ අපිට bar graph එක දැක්කම අපිට පේන දේවල් තියෙනවා. අන්න ඔය පේන දේවල් අපි එක paragraph එකකට ගොනු කරගන්නවා කියන්නේ අන්න ඒක තමයි අපි description එකක් කියන්නේ. අන්න ඒ description එක තමයි අපි දෙවෙනි ඡේදයට යන්නේ. ඊට පස්සේ third paragraph එකේ අපි මොකක්ද ලියන්නේ? third paragraph එකේ ළමයි අපි conclusion එකක් කියන්නේ අපි මේක conclude කරනවා. අවසානයේ කොහොමද ලියන්නේ? conclusion එක අපි මේ bar graph එකේ අපිට මොකද්ද මුළු එක bar graph එකේ මුළු මේකෙම අපිට ගන්න තියෙන මේ අන්තිම කෝ එක මොකද්ද? අපිට ගන්න තියෙන අදහස මොකද්ද කියන එක අපි මේ අන්තිම ඡේදෙන් ලියනවා. එතකොට මේ පළවෙනි ඡේදය, දෙවෙනි ඡේදය, තුන්වෙනි ඡේදය එකතු කරාම අනිවාර්යෙන් ඔයාලට වචන 100ක් එනවා. ඒක ෂුවර්. ඊට පස්සේ දැන් අපි ફોකස් කරමු එක එක ඡේදය ඉතා ලේසියෙන් කොහොමද ලියන්නේ කියලා. ළමයි හදිසියෙවත් මම කියන්න යනවා වේගෙ වෙන්න පොඩ්ඩක් YouTube එකේ පොඩ්ඩක් ස්ලෝ කරගන්න බලන්න. මම සාමාන්‍ය පොඩ්ඩක් වේගෙන් කියන්න මොකද ඔයාලට මේ ටයිම් එක කියන්න ඔයාලට මොකක් මේ අවශ්‍ය වෙලාවක් ඒ නිසා මම ඔයාලට තේරෙන විදිහට පොඩ්ඩක් වේගෙන් කියන්න යනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම බැලුවොත් ළමයි දැන් මේකේ තියෙන මේ question එකේ තියෙන්නේ the community service in your village completed several community services in this year. The bar chart below shows how much money was spent on each service. හරි. දැන් අපිට පුළුවන් ළමයි සාමාන්‍යයෙන් අපි bar graph එකකට මොකක් හරි ගන්නකොට ඔය තියෙන question එකේම උඩ පේලිය තියෙන අන්න ඔය උඩ පේලිය අපි ලියන තමයි bar chart එක. අපේ description එක ඔක ලියන්න introduction එක. හරි. දැන් මෙතනදී the bar chart below shows නේ. the bar chart below කියන්නේ පහත දැක්වෙන bar chart එක. ඒ වුණත් මෙතන පහත දැක්වෙන bar chart එකක් නෙමෙයි. දැන් මේ bar chart එක ඔයාලගේ question paper එකේ දීලා තියෙනවා. question paper එකේ bar chart එක යටින් තමයි ඔයාලට description එක ලියන්න තියෙන්නේ. එතකොට අපි ওই below කියන එක මොකද්ද? below එකේ opposite එක above. හරි. අපිට උඩ පෙන්නන ඉහත පෙන්නන bar chart එක කියලා අපිට ඒක මාරු කරගන්න ඕනේ above එකට. ඒක ඔළුවේ තියාගන්න. හරි. the above bar chart the bar chart above shows how much money was spent. හරිද? එතකොට ළමයි දැන් මෙතනදී ඔයා මෙන්න මේ මුළු එකම ලියාගන්න. හරිද? the community center in your village completed several community. ඒක මාරු කරගන්න මෙහෙම. ඔන්න ළමයි මම මේක ලියාගත්තා. මොකද මම මේක ලියන්න යන කාලේත් අපරාධයි. ඒ නිසා මම මේක ලියාගත්තා. උන් බලගන්න මේ පළවෙනි paragraph එක කොහොමද question එකේ මම ගන්න කියලා. Okay? දැන් මේකේ තියෙන the community service in your village completed several community services in this year. Okay? ඊට පස්සේ මම මෙතන ලියලා තියෙන්නේ මොකද්ද? ඒකම copy paste කරා. ඒක copy paste කරද්දී පොඩ්ඩක් common sense use කරන්න. මෙහෙම. your කියන එක අපි ඔයාලගේ කියන එක අපි අපේ කියන වෙනස් කරගත්තා. හරි? මෙතනදී ඔයාලට ඕන of කියලා ඔයාගේ මොකක් හරි දැන් කියන්නේ කැන්ඩි කියන නුවර කියන කැන්ඩි කියන village university නේ. හරි. හාරගම. Okay? center of හාරගම village complete කිය එහෙම මොකක් හරි ඔයාගේ මේකක් දාන්න ගන්න නැත්නම් මේ යුවා කියන එක opposite කරන්න අව කියලා ඔයා දාන්න ඕක. කිසි ප්‍රශ්නයක් නැහැ. The community service center of our village completed several community services this year.
මේ අවුරුද්දේ කරා කියලා අර තිබ්බ එකම අපි ලියුවා සරලයි. And the above bar chart above කියන්නේ උඩ ඉහත දැක්කන. අරගේ තියෙන below මෙතනදී ඉහත. Bar graph shows how much money was spent on each service. හරිද? අරගම copy paste කරා. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ. හරිම ලේසි. හරි. ඊට පස්සේ මෙතනින් ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ ළමයි මෙහෙම ලියන්න. හරිද? ඊට පස්සේ දැන් මම ඔයාලට කිව්වා නේද? තිරස් මොකද vertical horizontal ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි යන්නේ මේ කරපු axis දෙක bar graph එකේ හැදලා තියෙන්නේ x axis y axis නේ. ඒතකොට මේකේ vertical horizontal axis දෙකනේ. ඒතකොට මේ axis මොනවද කියලා අපි නම් කරන්න ඕනේ. ඉතින් ඉස්සලාම අපි දැන් කරලා තියෙන services ටික මොනවද? අන්නේ services ටික තියෙන horizontal axis එකෙන් අපි අන්න ඒ ටික අපි ඉස්සලාම කියමු. ඒ කියන්නේ කොහොමද? පට්ට සරල. මෙහෙම. හරි? මොකද horizontal axis මේ vertical axis. Okay, now horizontal axis shows මොකද horizontal axis එකේ පෙන්නන්නේ මොකද්ද යටින් තියෙන්නේ services නේද? Services performed by community service. සරලයි. Services shows services performed by community service. ඊට පස්සේ මොකද්ද? මෙන්න while ඒ වගේම while simple මෙතන කමායක් තියෙන ඒක simple while the vertical axis shows ඊට පස්සේ මොකද්ද vertical axis එක වෙන්නන්නේ? අතන තියවන්නේ the amount spent in rupees. ඕකම දෙන්න මෙතන. කිසි ප්‍රශ්නයක් නැහැ. Vertical axis shows the amount spent in rupees. එච්චරයි. ප්‍රශ්න තියෙනවද? ඔන්න. පළවෙනි පැරග්‍රාෆ් එක ඉවරයි. මොනවද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැනේ. ඉස්සල්ලාම අර මේකම කොපි පේස්ට් කරා. මෙතන පොඩි වෙනස්කමක් කරගත්තා. ඊට පස්සේ horizontal axis එකේ මොකද්ද පෙන්වන්නේ කියලා ගියා. ඊට පස්සේ y vertical axis එකේ මොකද්ද පෙන්වන්නේ කියලා. vertical horizontal. ඕක විතරයි ඔළුවේ තියාගන්න ඕනේ. Okay. හරි. දැන් අපි යන්නේ මොකටද? අපි දැන් move වෙන්නේ අපේ second paragraph එකට. හරි ළමයි. දැන් second paragraph එකේ මෙන්න මෙහෙමයි කියන්නේ. ඉස්සලාම අපිට bar graph එකේ වැඩියෙන්ම ගිහින් තියෙන්නේ superlative. වැඩියෙන්ම ගිහින් තියෙන amount එක බලන්න. එතකොට bar graph එකේ වැඩියෙන්ම ගිහින් තියෙන amount එක මොකද්ද? bar graph එකේ වැඩියෙන්ම ගිහින් තියෙන amount එක වෙලා providing dry rations for needy families. වියලිබඩු මේ අවශ්‍ය මේ පවුල් වලට දෙන එක තමයි වැඩියෙන්ම ගිහින් තියෙන ගාන. ඉතින් ඒ වැඩියෙන්ම ගිහින් තියෙන එක අපි ඉස්සලාම ලියනවා. Okay. Highest amount spent මෙතන තමයි highest amount spent කියනකට වඩා highest amount of money spent කියනවා දැම්මුවත් ඒක ඇත්තටම හොඳයි. එතකොට අපි ගාන සල්ලි කියන්නේ මෙතන හංගවනවනේ. ඒක හොඳයි. දැන් මම මෙතන දාලා දෙන highest amount spent on providing. spent on මේ preposition දිනන්නේ on in. දැන් මෙතන අපි සල්ලිනේ spend කරන්නේ සල්ලි නේ money. එතකොට මෙතන අපි spend මොකක් හරි කාලයක් දැන් අපි සල්ලි spend කරනවා නම් අපි ඒකට spend use කරනවා. ඊට පස්සේ අපි කාලයක් ගත කරනවා නම් කොහේ හරි ඒකට spend. I spend my day in a house. නේ එතකොට spend in තන මොකක් හරි කාලයක් ගත කරනවා spend in එවන සල්ලි කියන දේ spend කරනවා නම් ඒක spend on මොකක් හරි දෙයකට. Highest amount of money spent on providing dry rations for the needy families. Okay? Needy families. Hari. While මේ උඩත් use කරා while. ඒ වගේම while least දැන් මෙතන highest කිව්වා දැන් ඔය least එක ඩවුන්ලෝඩ් least amount of money spent on repairing canteen. හරි? canteen. අඩුම ගානේ ගියේ canteen වලට වැඩිම ගානේ ගියේ මොකටද? providing ration dry rations. Okay. ඊට පස්සේ දැන් අඩුම ගියේ canteen එක කියලා අපි දැම්මනේ. ඊට පස්සේ අපි amount එක mention කරන්න ඕනේ. හැම වෙලේම අපි උඩ අපි වාක්‍ය ලියුවා නම් ඒ වාක්‍ය ලියපු දෙයට අපි evidence දෙන්න ඕනේ මෙන්න මේ ගාන ගියා කියලා. හරි? ඊට පස්සේ අපි ඒක use කරන්නේ කොහොමද? Which was 50,000 rupees and 15,000 rupees respectively. Respectively කියන්නේ පිළිවෙලින්. ඇයි මේ වචන respectively පිළිවෙලින් කියලා use කළාද? මේ 50,000 අපි ඉස්සෙල්ලා mention කළා තියෙන්නේ highest amount එක. highest amount එක ගිහින් තියෙන dry rations වල. හරි? ඊට පස්සේ 15,000 ගිහින් තියෙන මොකේද? canteen repairing වල. හරි?
එතකොට මම ඉස්සල්ලාම ප්‍රොවයිඩ් කරලා තියෙන dry rations ඊට පස්සේ ප්‍රොවයිඩ් කරලා තියෙන repairing candidate. පළවෙනි එකට ගිහින් තියෙන ගාන ඉස්සල්ලාම ලිව්වා. හරි. දෙවෙනියට මම මෙන්ෂන් කරලා තියෙන ගාන දෙවෙනියට ලිව්වා. දැන් අපි මේක පිළිවෙලින් ලියලා තිනවා කියලා අදහස් කරන්න තමයි මෙතන respectively කියලා අපි මේ word එක use කරන්නේ. respectively කියන්නේ මොකද්ද? පිළිවෙලින් කියන එක. Okay. හරි ඒක නම් මතක කරගන්න. දැන් මේ sentence එක ඉවරයි. දැන් අපි යනවා alt sentence වල. මොකක්ද alt sentence? දැන් අපිට තව මේකේ ලක්ෂණ පේනවනේ. මෙතන equal දෙයක් පේනවනේ. නේ බාස් දෙයක් equal වෙලා තියෙනවා. අන්නේ equal කියන වචනේ box එකේ තියෙනවා අපිට equal එක ලියන්න තියෙන්නේ. අන්න ඒක දැන් අපි ලියනවා. Amount spent on repairing village road. මෙතන road කියන එක නෑ. හරි. Repairing village road and blood donation campaign are equal. Amount spent on repairing village road and blood donation campaign are equal. හරිද? ඒක equal. ඊට පස්සේ ඒකේ ගාන දාන්න ඕනේ. 30,000 rupees was spent on them. රුපියල් 30000 ඒකට වියදම් වෙලා තියෙනවා. දෙකටම 30000 දෙකම equal නේ. ඒතකොට දෙකම ගිහින් 30000. ඕකේ අන්න ඒ වගේ ඉස්සල්ලාම කාරණාව ලියුවා ඊට පස්සේ කාරණාවට evidence සාක්ෂි ලියුවා. ඕකේ ඊට පස්සේ අන්තිමට වෙදෙනවා amount spent on providing spectacles. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙතන තමයි අපි ඉස්සල්ලාම highest ලියුවා ඊට පස්සේ lowest ලියුවා ඊට පස්සේ අපි equal ලියුවා. දැන් අපිට උතන තියෙන bars පහෙන් හතරක්ම දැන් අපි describe කරලා තියෙනවා. දැන් අපිට තව එක bar එකයි තියෙන්නේ describe කරන්න. දැන් මේ bar එක මොකද්ද? මේ bar එක කොහෙටවත් නැහැ. අඩුත් නැහැ, වැඩිත් නැහැ, කොහකටවත් equalුත් නැහැ. අන්න ඒ වගේ bars තියෙන. එතකොට අපි එවුවා comparatively compare කරනවා තව bar එකක් එක්ක. මේ bar එක අරකට වඩා වැඩිද අඩුද කියලා. හරි. එතකොට දැන් මම මෙතන මොකද්ද කරලා තියෙන්නේ? දැන් මේකේ ඒ වගේ bar එකකට දෙන්නේ providing spectacles for the needy. කණ්ණාඩි දෙන එක. හරි. ඒ කණ්ණාඩි දෙන එක මම මෙහෙම use කරනවා. දැන් අතන box එකේ එකක් තියෙනවා නේද? less than කිය. මම මේ less than කියන මෙතන use කරනවා. Amount spent on providing spectacles. Amount spent on providing spectacles. අතන vertical එකේ තියෙන amount of ඊට පස්සේ අතන service එකේ තියෙන providing spectacles. ඔය දෙක එකතු කරනවා. Amount spent on මේක විතරනේ මම use කරලා දෙන වැඩි කරන්නේ amount on providing spectacles is less than මොකද්ද less than කියන්නේ comparatively නේද less than superlative comparative අහලා තියෙන්නේ එතකොට less than කියන්නේ comparative එකක් අරකට සාපේක්ෂව අඩුයි less than සාපේක්ෂව අඩුයි repairing village road repairing village road දැන් අපිට පේනවා village road හදන එකට වඩා අරක අඩුයි සාපේක්ෂව relatively අඩුයි නේ එතකොට අපි use කරන්නේ less than ඊට පස්සේ මොකද කරන්නේ ඒකට ගාන දානවා 25,000 spent on it 20,000 rupees spent on it එච්චරයි මෙන්න දෙවෙනි පැරග්‍රාෆ් එක ලියමු ඔන්න ඔහොම තමයි ළමයි second sentence එක description එක ලියන්නේ ප්‍රශ්න තියෙනවද නෑනේ හරිම ලේසි okay now let's move on to the third paragraph බලමු third paragraph එකේ මේ conclusion එක මෙන්න මෙච්චර overall සියල්ලටම පසු ඔක්කොම ගත් කල overall more money was spent on welfare activities මෙතන welfare දාන්න ඔයාලා දන්නේ නැත්නම් welfare කියන්නේ මොකක්ද කියලා welfare කියන්නේ සමාජ ක්‍රියා මේක දාන්න අරගෙම තියෙන community services කියලා community services overall more money was spent on community services වැඩි හිතන්න එපා ලකුණු ගන්නනේ ඕනේ අපිට වැඩි දේවල් ලියන්න යන්න ඕනේ නැහැ මෙහෙම ලියන්න ඒ ඇති ඔකේ මෙතන ඔයාලට අන්තිමේදී conclusion එකේ තියෙන සමස්ත විස්තරයක් ඔයාලට ගන්න පුළුවන් idea එකනේ දැන් අපිට idea ගන්න පුළුවන් ඒ කට්ටිය ඇත්තටම ලොකු ගාණක් වැය කරලා තිනවා මේ සමාජශීලී ක්‍රියාවෙන් ඉතින් මේක මේ විදිහට චූටි sentence එකක් තියෙනවා මේක conclude කරන්න එච්චරයි overall more money was spent on welfare activities or community services finish හරි ළමයි දැන් අපි යන්නේ මොකටද දැන් අපි යන්නේ pie chart එක දැන් අපි ඉස්සලා bar chart එක හරි bar chart එකෙන් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා okay probability වැඩි දැන් අපි යන්නේ මොකටද pie chart එකට හරි pie chart එක මොකද කරන්නේ pie chart එකෙත් ඒකමයි තියෙන්නේ අර මම කිව්වේ පොදුවේ introduction description and conclusion අන්න ඒක pie chart එකට apply කරන්න pie chart එක කොහොමද කරන්නේ කියලා ලියමු දැන් අරගේ supportive paper 1 එකේ bar chart එක තියෙනවා bar graph එක තියෙනවා supportive paper 2 එකේ pie chart එක තියෙනවා දැන් අපි යමු pie chart එක පොඩ්ඩක් බලන්න කොහොමද කියලා ලියන්නේ කියලා ඒක අර විදිහමයි තමයි මේක ඊට වඩා ලේසි හරි හරි අපි බලමු ඉස්සෙල්ලාම අපි යම්කෝ question එක ඔයාලට මේ පැත්තේ display වෙයි අනිවාර්යෙන් ඔයාලා මේ paper එක අරගෙන මේ paper එක download කරලා paper එක කරන්න okay the following pie chart shows the favorite holiday activities of a group of grade 11 students of Rajarata Central College write a description of it use about 100 words the following word phrases will help you okay ඒ කියන්නේ මොකද්ද මේ රජරට විද්‍යාලයේ grade 11 students ලගේ lecture activities අලගේ විවේක කාලේ ගත කරන්නේ කොහොමද කියලා ඒ කට්ටිය පොඩි සර්වේ එකක් කරලා තියෙනවා හරි ආන් ඒ සර්වේ ඒ මොනවද ඒ තියෙන්නේ කියලා අපි මෙතනින් බලමු okay
මෙතනදී අර කලින් වගේ box එකේ දීලා තියෙනව නේද වචන ටික. most popular, least popular, more than, less than, majority, minority. Okay. අන්න ওই ටිකත් අරකට include කරලා ඔක්කොම නෙවෙයි පුළුවන් තරම් include කරලා ඔයාලට pie chart එක ලියන්න තියෙනවා. හරි. තවත් වෙලා ගන්න නැතුව අපි යමු pie chart එක. Okay. දැන් මෙතන ඔයාලට පේනවා නේද pie chart එකක් තියෙනවා. මෙතන මම හිතන්නේ එක pie chart එකක අපිට value එකක් අපි මේ activity එකක් දාලා value එකක් දාගමු. එහෙම එන්න ඔයාලගේ example එකේ මම දැන් මෙතන ඇවිත් තියෙනවා. කොහොමවත් අපි එහෙමත් හදමු. Okay. ඉතින් මේ pie chart එකේ ඔයාලට පේනවා going on trips 12%. 12ක් කැමති trips යන්න. ඊට පස්සේ traveling විනෝද චාරිකා යන්න. ඒ කියන්නේ travel කරන්න කැමති 35ක්. එතකොට ඒ ක්ලාස් එකේම video games ගන්න 29ක් කැමති. ඊට පස්සේ අර අන්තය තියෙන්නේ. ඒකේ category name value එක අපි දාන්න විතරක් තියෙන්නේ. එතකොට ඒකට අපි දාමු gym කියලා. going gym 100ට කීයද? 12යි 35යි කියන්නේ 47යි 47යි 29යි කියන්නේ 76යි 76න් 100ක් ගියාම 24යි හරි? 124යි 124යි තමයි gym එකට යන්නේ. graph එක කරේ කොහොමද? අන්න ඒ වගේම තමයි pie chart එක කරන්නේ. ඉස්සෙල්ලාම first paragraph එකේ introduction එක use කරන්නේ. introduction එක ගන්න ඒ question එකෙම. අර තියෙන්නේ the following pie chart shows the favorite holiday activities of a group of grade 11 students of Rajarata Central College. අන්න ඒක ගන්න. ඊට පස්සේ අර writer description කියන එක අපිට කියන එකනේ. ඒක ඇල්ල ගන්න නැද්ද බා? අර කලින් කැල්ල ගන්න. ඒ කට්ටිය කියන්නේ chart එක ගැන හඳුන්වන කැල්ලනේ. ඒ කැල්ල ගන්න. ඒ කැල්ල වගේ ලියන්න. ඔන්න තමයි කලින් වගේම මේකත් ලියුවා. අන්න අරකම copy paste කරලා මෙතන ලියුවා. පළවෙනි paragraph එකේ විදියට. හරි? ප්‍රශ්න දිනවද? ප්‍රශ්න නැහැ. ඊට පස්සේ මොකද දැන්? අපි පළවෙනි sentence එක ලියුවා. හරි. අවුලක් තියෙනවද? අවුලක් නැහැ. අරකම copy paste කරලා ලියුවා. ඊට පස්සේ horizontal මේ bar graph එකේ මොකක්ද ලිව්වේ? horizontal axis එකයි vertical axis එකයි. හරි. එතකොට මේකේ එහෙම ඇක්සිස් තියනවද? නැහැ. එතකොට මේකේ මොකද්ද කරන්නේ? මේකේ ඒ තියෙන ඇක්ටිවිටීස් ටික දිගට ලියාගෙන යන්න තියෙන්නේ. අරගේ මොනවද තියෙන ඇක්ටිවිටීස්? ඔන්න අපි කියනවා මෙතන. මේකේ මොනවද ඇක්ටිවිටීස් තියෙන්නේ? going trip, traveling, playing video games. ඊට පස්සේ අපි මොකද්ද මේ going gym කියලා. අන්න ඒ ටික මෙතන ඉඳන් ශරික ලියාගෙන යන්න. ඔන්න ලිව්වා. ඔන්න එන එකක් ලිව්වා. going trip, traveling, දිගටම ලියන්න. going trip, traveling, playing video games. Make it not simple. Playing video games, going gym are the favorite holiday activities of grade 11 students. Grade 11 students. It was there or අතින් දාන්න ඕන මොකද? Are the favorite holiday activities of grade 11 students. දැන් ඔය කැල අතින් දෙන්න. මේ උඩක් තියෙන මේ කැලම. The favorite holiday activities of මෙතන මේ group of කියලා කැල ලයින් කරන්න. Of grade 11 students. මේ ලියපු එකම ආයෙ මෙතනත් ලියන්න. හරිම සරලයි නේද? going trip ඉස්සලාම activities කියලා ඊට පස්සේ ආදි favorite activities කියලා අපි එතන highlight කරනවා. first paragraph එක ඉවරයි. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ. දැන් යමු අපි second paragraph. දැන් තමයි second paragraph එක ලියුවා. දැන් මේකේ අපිට වැඩියෙන්ම මේ ළමයි කැමති මොන activity එක කරන්නද? traveling. එතකොට මෙතන වැඩියෙන්ම most කියන එකනේ. ඒක superlative එක මෙතනින් වැඩියෙන්ම තියෙන most. ඒවල වැඩියෙන්ම ළමයි කැමති මොකක්ද? travel කරන්න. නෑ අපි ඒක use කරනවා. Most popular holiday activity is traveling. සරණයි most popular holiday activity is traveling. හරි. wild. ඒ වගේම මෙම්ම. The least popular holiday activity is going on trip. ඔන්න අපි ඒ holiday activities එක ලියුවා. දැන් මොකක්ද ඊට පස්සේ? ඊට පස්සේ මොකද්ද? which is 30% and 12% respectively. ඉස්සෙල්ලාම holiday activity එක ලියුවා. traveling වලට 30%, ඊට පස්සේ going on trip 12%. ඒ දෙක පිළිවෙලින් ඒ අදාළ පිළිවෙලින් ලියා තියෙන්නේ. ඒ නිසා අපි දැම්ම වචන මොකද්ද? respectively. bar graph එකේ මේකේ වෙනසක් තියෙනවද? ඒ විදිහටම යන්න ළමයි. දෙකක් කියලා පටල ගන්න ලෑස්ති වෙන්න එපා. දෙකම දෙන්නේ එකම කෝ එක. Okay? Students like to play video games are more than දැන් අපි කම්පෙයාර් කරන්නේ මොකද්ද? දැන් video games play කරන කට්ටිය වැඩිත් ගොඩාක් නැහැ. ඊට පස්සේ ඒ වගේම අඩුත් නැහැ. මන්ද ගාන යන්නේ. ඊට පස්සේ going to gym එකට යන කට්ටිය ඒ කට්ටියත් ඒ වගේම තමයි. ඉතින් අපිට කියන්න ඕනේ මේ video games එන්නම් කරන කට්ටිය gym එකේ යන කට්ටියට වඩා ගාණින් වැඩි. ඒ කට්ටිය ආසාව වැඩි. හරි. ඒක මෙන්ෂන් කරන්න මොකද්ද? comparative මේ use කරලා මොකද්ද ඒ comparative එක? more than. Okay. Students like to play video games are more than the students who like to go to gym, which is 20%. ඉවරයි. second sentence එක ඉවරයි. ඉස්සල්ලාම highest number එක ලියුවා, least number එක ලියුවා. ඊට පස්සේ comparative ගානක් ලියුවා. more than කියන. එච්චරයි. දැන් ප්‍රශ්න තියෙනවද? එතනදී අපි ඒ තියෙන
leisure ඒ තියෙන holiday activities හතරම අපි මෙතන කතා කරලා තියෙනවා. හරි. එහෙනම් අපි ඔහොම කොහොමද conclusion එක දෙන්නේ කියලා. ඔන්න තමයි. ඊට පස්සේ අන්තිම paragraph එකේ මොකක්ද තියෙන්නේ? Overall majority prefer traveling as their holiday activities. අපි මේක දැක්ක ගමන් අපිට කියන්න පුළුවන් වැඩිම ළමයි කැමති මොකද්ද? travel කරන්න. ඉතින් අපි travel එක majority කියන්නේ බහුතරයක් ළමයි කැමති මොනවා කරන්නද? travel කරන්න. ඉතින් අපි අන්තිමේදී travel කියන එක use කරලා අපේ sentence අපේ paragraph එක conclude කරනවා. මෙන්න මෙහෙම. Overall majority prefer traveling as their holiday activities. හරි. මෙන්න මෙහෙමයි අපි අපේ pie chart එක conclude කරන්නේ. දැන් මම හිතනවා කියලා දුන්නේ ඔයාලට තේරෙන්නේ නැති. ඒ වගේ දැන් මේ තියෙන supporting papers දෙකක් කරන්න. වෙන්ටයි දැන් මට හුඟක් focus කරලා තියෙන්නේ bar graph එකයි pie chart එකයි. Venn diagram එක හුඟක් ලොකු probability එකක් තියෙන්නේ bar graph එකයි pie chart එකයි. ඒකෙමුත් bar graph එක තමයි හුඟක් probability එකක් තියෙන්නේ. අනිවාර්යෙන් Venn diagram bar graph pie chart ඔය ඔක්කොම බලාගෙන යන්න. මොකද අපිට මම කලින් වීඩියෝ එකත් කිව්වා වගේ අපිට papers හම්බ වෙලා අපි බලලා නෙමෙයි අනුමාන. අනුමාන කියන්නේ guessing. guessing කියන්නේ හිතලා analyze කරලා ගන්න ඒවා නෙමෙයි. අනිවාර්යෙන් මේකේ 100ට 75ක් එන්න සම්භාවිතාවක් තිබ්බත් ඉතුරු 125ටත් අපි රෙඩි වෙලා යන්න ඕනේ නේද? ඒ නිසා අනිත් ඒවා හොඳටම බලා ගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එක අපි paragraphs and essay writing කොහොමද ඔයා ඒක ගොඩ දාගන්නේ කියලා. See you.